මෙන්න මේ කියලා තියෙනවා වගේ ඔළුව එක පැත්තක විතරක් යන තද වේදනාවක් නම් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ඔළුව එක පැත්තක විතරක් තද ඔළුව එකක්මක් එනවා නම්. ඒ වගේම සමහර වෙලාවට මේක ඔයා අවුවට යනකොට ටිකක් වැඩි ආලෝකයක් තියෙන තැන් වලට යනකොටත් මේක වැඩි වෙන ගතියක්. ඒ වගේම වැඩි සද්දයක් තියෙන තැන් වලට යනකොටත් මේක වැඩි වෙන ගතියක්. ඒ වගේම කෝපි, චොකලට් වගේ දේවල් පරිභෝජනය කරද්දිත් මේ ඔළුව කැක්කුම එක පැත්තක විතරක් එන ගතිය වැඩි ගතියක් නිරීක්ෂණය වෙලා ඇති. ඒ වගේම තමයි මේක ටිකක් පොඩි පැටර්න් එකකට එන්නේ. ඒ කියන්නේ අද හැදුනොත් ආයෙ හැදෙන දවස් 15කින් නැත්නම් දවස් 10කින් දැන් දවස් 15න් 15ට 10න් 10ට මේ වගේ පොඩි පැටර්න් එකක්. ඒ වගේම සමහර පුද්ගලයන්ට මේක මේ ඔළුව කැක්කුම එන්න විනාඩි 10කට හෝ පැයකට විතර කලින් ඇස් පෙනීමේ දුර්වලතාවයක් නැත්නම් කතා කරගන්න බැරි ගොත ගැහෙනා වගේ ගතියක්. ඒක අපි හඳුනනවා ප්‍රියෝරා එකක්. මෙන්න මේ වගේ තත්ත්වයකුත් ඔයාලට සමහරවල් නිරීක්ෂණය වෙලා ඇති. ඉතින් මේ වගේ තත්ත්වයන් ඔයාලට තියෙනවා නම් ඔයාලටත් මේ මිග්‍රේන් නැත්නම් මයිග්‍රේන් විදිහට හඳුන්වන ඔළුව කැක්කුම ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මොකද අපි මේකට කරන්නේ? ඉතින් මේකෙදි කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එකෙන්ම මෙන්න මේ චේන්ජස් ටික කරගත්තොත් ඔයාලට මේක යම් පාලනයකට ගේන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයා ගන්න කැෆිනේට් ප්‍රමාණය සහ චොකලට් ප්‍රමාණය පාලනය කරන්න. ඒ කියන්නේ කැෆේන් අන්තර්ගත ප්‍රධාන ආහාරයක් විදිහට අපි කෝපි පාවිච්චි කරනවා. ඉතින් ඔයා ගොඩක් කෝපි බොන කෙනෙක් නම් කෝපි බොන එක ටිකක් පාලනය කරගන්න, චොකලට් කන එක පාලනය කරන්න. ඒකෙන් මේ තත්ත්වය යම්කිසි පාලනයකට ගේන්න පුළුවන්. අනිත් එක තමයි ඇල්කොහොල් සහ ටොබැකෝ. ඔයා ගොඩක් මත්ද්‍රව්‍ය සහ ඇල්කොහොල් පාවිච්චි කරනවා නම්, දුම්වැටි බොනවා නම් ඒක නවත්තන්න, නැත්නම් මේක පාලනය කරගන්න. මොකද ඇල්කොහොල් සහ ටොබැකෝ වලට මේ ඔළුව කැක්කුම් තත්ත්වය වැඩි කරන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි හොඳට වතුර බොන්න. හොඳට වතුර බොන එකෙන් ඔයාගේ රුධිර සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒකෙන් හොඳ රුධිර සැපයීමක් මොළයට ලැබෙනවා. ඒකෙන් ඔළුව කැක්කුම් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. අනිත් එක තමයි අවුවේ ඇවිදින්න යනකොට එළියට යන වෙලාවක හොඳ කූලින් ග්ලාස් එකක් නැත්නම් හොඳ ෂේඩ්ස් එකක් පාවිච්චි කරන්න. හොඳ එකක් පාවිච්චි කරන්න. ඒකෙන් මේ තත්ත්වයන් පාලනයකට ගේන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තුලින් ඔයාලට මේ මිග්‍රේන් නැත්නම් මේ මයිග්‍රේන් රෝගී තත්ත්වයෙන් යම් පාලනයකට ගේන්න පුළුවන්. ඒත් ඔයාගේ පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ළඟ මේන සුදුසුකම්ලත් වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා මේට අදාළ සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න යොමු වෙන්න.